පොත තුනේ පිංගොන ඔබ මගේ නිල රටේට එන්න නේද? ඊට කලින්ුත් ඔබ වගේම පිංගොනෙක් එන්න මතකයි. කොහෙද තැළුනේ? පෙන්න බං. තමුසේකට මුකුත් වෙලා නෑ ඔයි. මගේ වීල් එකට ඩැමේජ් තියෙන්නේ. මගේ එකට ප්‍රශ්නයක් නැත්තම් ඔබ මොන හේකටද මාව ඇදගෙන එළියට ආවේ? මේ විලාසිතාව ඉවරක් නෑනේ බං. තමුසේගේ මේ හුචක්කෝ මෙතන නවත්තපින්න නෝයි මං වෙලෙ මේක හැප්පුණේ. තමුසේ මුණ ගෙහෙල් මලකටද මේක මෙතන නැත්තුවේ. පාරයි ඉන්නේ එකෙක් හිටගෙන ඉන්නවා. කොහෙද යන පිංගුත්තරෙක් ඇවිල්ලා අනිනවා. එතකොට ඒ හිටගෙන හිටපු එක වැරදිද? නැත්තම් ඌ දැනගන්න බෑ ඔය ගොන්නු වෙන පාරේ ගොනෙක් වගේ හිටගෙන ඉන්න තු ඉන්න. අන්න හරි. බයි පිංගුණා. ඔබ පිඹගෙන ඇවිල්ලා මගේ වාහනේ ඉඹලා දැම්මම වැරදිලු. ඒ බයිල වලින් වැඩක් නෑ. මගේ ඩැමේජ් එකට ගෙවනවා හරිද? මොකක්? ඒ බයිල වලින් වැඩක් නෑ. මගේ ඩැමේජ් එකට ගෙවපන්. ඩැමේජ්? මොන ඩැමේජ්ද යකෝ? මගේ වීල් එක පිටිපස්ස ඇඹිලා තියෙන්නේ. යකෝ ඉස්සරහින් හැප්පුණාම පිටිපස්සෙන් ඇබට සිරිතක් තියනවාද? හරි ඒව එහෙම තමයි. ඉස්සරහින් වදිනකොට ඒ පීඩනට පිටිපස්සෙන් ගිහිල්ලා තියෙන්නේ. මට මහත් ඒක හදාගන්න ගෙවපන්. හරි? නෑ. මම්පට සත පහක් දෙන්නේ නෑ. ඔන්න පොලිසියට කතා කරපන්. එහෙම නැත්නම් වෝටර්මෙලන් ෆ්‍රයිඩ් රයිස් කැරලි මර්ධනයට කතා කරපන්. මං තොට සත පහක්වත් දෙන්නේ නෑ. මයියන ඇතුළට. මාත්‍යා මේ සල්ලි ගෙවන්නත් මෙතනින් අඩියක් කෙල්ලෙන්න එපා. හරිද? ඒ මුණ මෙතනම කපලා මේ වාහනේ පැක්කලා යනවා ගෙදරට. ඇයි පුතේ මේ හෙනහුරා වගේ හොඳ ගමනක් යනකොට කඩාපාත් වෙන්නේ ඈ? හරි මෙහෙම කරමු. මම ඔබට රුපියල් 100ක්ම දෙන්නම්. ඔබ විටක් කාපන් ඈ? විට නෙමෙයි මම තොට දෙන්න කලින් මගේ සල්ලි දීපන් මහත්තයා හරිද? ඒ අස මේ කොට්ටෝරුවක් කැහ ගන්න ගත්තානේ. හලෝ. මගේ කිරිල්ලි මේ කුරුල්ලා එන්න හදන්නේ. යාබාගෙන ඉන්න යනකොටම මේ කොහෙන්දෝ ගැරණියක් පාත් වුණා. ගැරණිය ගිය ගමන්ම මගේ කිරිල්ලි වංගෙනවා. හරි? කොල්ලෝ මට ඇතුළට යන්න ඉඩ දීපන්කෝ. ආයි මෙතනින් අඩියක් හෙල්ලෙන්න හිතන්න එපා. තමුසිරෝන්න මේ බම්බු අරන් මෙතනින් යනවා. හැබැයි මේ කෙහෙල් මල මෙතන දාලා ඇතුළට යන්න හිතන්නවත් එපා. අම්මව මගේ වීල් එකට උන අලාබේට මං ගල් ගෙඩියක් අරන් ගහනවා මිස්කින්න කුඩු වෙන්න මහත්තයා හරිද? යකෝ පිස්සුද? මේ සුද්ධ සල්ලි කළු සල්ලි නෙමෙයි. විකාර කරන්න හදන්න එපා කොල්ලෝ. හරි දැන් එන මේකත් අර මෙතනින් ඵලයන්. ඵලයන්. හරි කොල්ලෝ මං යනවා. එයාට මං ඔබ ගැන බලා ගන්නම්. ඔබ දන්නේ මේ නානක්කාර කියන්නේ කවුද කියලා? විතක මිනිමරුවෙක්. ඒක ආදරවන්තෙක්.